කොච්චර පාරවල් හොයන්න උත්සාහ කරත් අපිව ආයෙත් ආපස්සට යනවා වගේ හැඟීමක් ආවා. මේත් එක්කම මගේ පිටිපස්සෙන් ආපු රවිඳුගේ කැමරා එකේ පිස්සු හැදෙන දෙයක් රෙකෝඩ් වෙලා තිබ්බා. ඔය් ඔය්. මේ අර ජීවන්තනේ කොහොම පේන්නේ අම්මට හුඩු. අර ඌ ඉස්සර උඹ අතන හිටියාකෝ. අඩෝ මේ. උඹ නැහැ යකෝ අර. ආතල් දෙන්න බා. නෑ බොරු කියන්නේ මම මෙතන දැන් හිටියේ මම ගෑ ගහපුවා බැලුවේ. උඹලා ආතල් දෙන්න අපි දෙන්න. නෑ නෑ. උඹ දැක්කනේ? මම දැක්කා ඉතින්. ඉතින් මේ මූ මෙතනනේ බං ඉන්නේ මාත් දැක්කනේ හිටියේ. මම බැලුවේ නිකන්. කවුද මම? ආයි ගහපන්. ආයි ගහපන්. ටෝච් එක ගහපන් හිටින්න. ටෝච් එක ගහපන් කොහාටද කොතනද හිටියේ? ඊ අතන හිටියා බං. කොතනද? ආයි හිටපදන්නේ කියහන්. අතන හිටියා. කොතනද මට ටෝච් එක ගහපන්. සීරියස්ලි? ඔබ වෙන මොකක් කරගෙන යන්නේ ෂැඩෝ එකක් වගේ දැක්කද ගස් අපේ? නෑ මචං නෑ. ඔබ වෙන්ඩිගෝ කෙනෙක් හයිලයිට් කරානේ. හා? ඔව් වෙන්ඩිගෝ කෙනෙක් ගැන මම ගෙනාව වීඩියෝ. මොකේස් එක? හිලුසිනේට නම. මම මොකද දැක්කද? මගේ හිලුසිනේෂන් සාල්ට්‍රා ෆෝමැට් කරලා. වෙන්ඩිගෝ එක ගැන බලන්න ලංකාව තාම හොයාගෙන ෆර්ගෑන්ඩෝ එයාගේ පිටිපස්සෙන් ජීවන්තගේ ඉලියුෂන් එකක් දකිනවා. මේත් එක්කම කැමරා එකෙත් එහෙම දෙයක් රෙකෝඩ් වෙලා තියෙනවා. මේ ඉලියුෂන් එක මොකක් වුණත් ඒක ජීවන්තගේ ඇඳුමට පවා සමානයි. මේත් එක්කම රවිඳු ෆර්ගෑන්ඩෝට පෙන්නනවා ජීවන්ත ඉස්සරහා ඉන්නවා. ඇත්තටම කිව්වොත් මේ වෙලාවේදී ජීවන්ත හිටිය මාත් එක්ක. ඒ වුණාට ෆර්ගෑන්ඩෝගේ පිටිපස්සෙන් ජීවන්තට සමාන ඉලියුෂන් එකක් තිබ්බා. මුලදී මම හිතුවේ ෆර්ගෑන්ඩෝ මාව බය කරන්න විහිළුවක් කරනවා කියලායි. හැබැයි රවිදු මේ ෆුටේජ් එක මට පෙන්නුවට පස්සේ මගේ ඇඟේලේ වතුර වෙලා ගියා. මේ කැලේ ඇතුලේ ඉන්න දේ මොකක් වුණත් ඒක අපිව කොපි කරන්න උත්සාහ කරනවා. අපේ කෙනෙක්ගේ පෙනුමක් අරගෙන මේ දේ අපිව නොමග යවන්න උත්සාහ කරාද? ඇත්තටම මේ මොකක්ද වුනේ?